හායි යාළුවනේ ඔන්න ඔයාලට අද තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා ශාහ ව්ලොග්ස් ඉතින්. ඉතින් අද තියෙන්නේ ඔයාලට ඩේ ව්ලොග් එකක් තමයි බලන්න. මං ගියා අපේ අක්කලාගේ ගෙදර. එහෙ ඔන්න බලන්නකෝ මම ගියාම අපි ඒ දවස ගත කරන්නේ කොහොමද කියලා ඔයාලට ව්ලොග් එකකින් අද බලා ගන්න පුළුවන්. ඉතින් ඔය තියෙන්නේ උදේ වරුවක්. ඉතින් අපි ඔහේ ඉතින් ගත කරනවා. උදේ කාලා ඔක්කොම කරලා මායි අක්කයි එළියට ආවා වත්තට චුට්ටක් උදුළු ගන්න කියලා. අක්කට ඔය තනකොළ වගේක් තියෙනවා හිටවන්න කියලා. හවස් වෙලා හිටවමුන් කියලා. ඊට පස්සේ අපි දෙන්න ආවා ඔය වත්ත ටිකක් උදුළු ගන්න. ඔන්න බලන්නකෝ යාළුවනේ මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් ඉතින් ඔය අපේ අක්කා හැම උදුළු ගන්නවා. අක්කා උදුළු ගාලා ඉවරනට පස්සේ මාත් ටිකක් උදුළු ගෑවා. දැන් ඔය අක්කා උදුළු ගාන ගමන් තමයි ඉන්නේ. මං කව වීඩියෝ කරනවා කියලා. ඊට පස්සේ යටත් ලැජ්ජාවේ මේ අක්කයි බබයි මම ඉතින් ඔය එළියට වෙලා හිටියා ඉතින් උදුළු ගගා. ඊට පස්සේ ටිකක් දවල් වෙලා අපි හැදුවා ක්‍රීම් කැකර් වලින් මේ හැදුවා මේ අර ක්‍රීම් කැකර් වලට මැදින්ට මේ ඔය අල ඒවා මේ ඔය එතකොට මොනවද සැමන් එහෙම දාලා මැදට දාලා බැදලා කරලා හැදුවා නිකන් රෝල්ස් වගේ හරිම රහයි තේ එකක් එක්ක එහෙම බොද්දි ඒක සුපිරිය. අපි ඒව හැදුවා හදලා ඉවර වෙලා ඔය අක්කලා හිටවල තියෙනවා එක එක ඒවා ගොඩ සෑහෙන් හිටවල තියෙනවා. කොච්චි හිටවල තියෙනවා. කොච්චි එහෙම මාරු විදිහට පැලවෙලා තියෙනවා. ඉතින් අපි වත්තට ගියා ඔය එක එක ඒවා අක්කා හිටවපුවා එහෙම බලන්න. ඉතින් ඔයාලා වීඩියෝ එකේ බලන්න මොකද වෙන්නේ අපි කරන්න කියලා. ඊට පස්සේ අපි ඔය ඔක්කොම කරලා ඉවර වෙලා හවස් වුණා. ඊට පස්සේ හවස් වෙලා 4ට 5ට විතර ඊට පස්සෙත් ඔය අපි තේ අනම්මනම බීලා ඊට පස්සෙත් අපි ආය ආවා වත්තට මේ බලන්න එළියේ අක්කලාගේ අම්මත් ආවා. මේ ඒ කියන්නේ අපි අය හිටෙව්වා මොනවද මේ බඩේරුඟු හිටෙව්වා හවස් වෙලා. ඔවා හිටියා. ඊට පස්සේ මම ඔය එක එක පිටිජාති කෑම එහෙම අක්කලා ගෙදර ගිහිල්ලා කාපු හින්දා මට ගෑස්ට්‍රික් වැඩි වුණා. ගෑස්ට්‍රික් වැඩි වුණාට පස්සේ කෝමාරිකා වගේක් ගෙනල්ලා ඒ කෝමාරිකා කෑවා. කෝමාරිකා වලට මාරම ඉක්මනට ගෑස්ට්‍රික් අඩු වෙනවා. ඔය දෙපැත්තේ තියෙන පොත්තු ටික රැහැලා මේ මැද තියෙන මදේ කන්න ඕනේ. හරිම ඉක්මනට අඩු වෙනවා ගෑස්ට්‍රික් එහෙම. ඊට පස්සේ මායි අක්කයි උදේ අර උදුළු ගාපු තැන ගිහිල්ලා තනකොළ හිටවන්න තමයි දැන් මේ යන්නේ. ඊට පස්සේ අපි දෙන්න එකතු වෙලා ඒ උදුළු ගාපු චුට්ටේ විතරක් තනකොළ හිටෙව්වා. ඉතින් ඔක්කොම එකපාර උදුළු ගන්න බෑනේ. ඒ හින්දා ටික ටිකක් උදුළු ගාලා තනකොළ හිටවන්න ගත්තා. ඊට පස්සේ ඉතින් ගොඩක් හවස් වුණා. 6:00 විතර වුණා ඉවර වෙද්දී. ඊට අපි බුදු පහන තියලා දවස ඉවර කරා. බයි බයි.